Assalamualaikum. Ada mama iso ala දාලා මේ කරියක් හදන්න යන්නේ. දැන් ඔක්කොම දාලා තියෙන්නේ මේකට. මේ දුව දැන් තමයි ආවේ. එයාගේ වැඩ වගේක් තියෙනවා කියලා එළියට ගිහිල්ලා දැන් උයාගෙන ඉද්දි තමයි කිව්වේ ඒක කරන ඒකට දාපු ඒවා කියන්න කියලා මේ කරියට මොනවද ඕනේ කියලා. දැන් මේකට මම දාලා තියෙන්නේ ඉස්සෝ කියනවනේ ඒවත් අරන් මැද තියෙන ඒවා අරන් දාලා හොඳට ඉස්සෝ ටික හොදගෙන ඊට පස්සේ අල කෑලි එහෙම කපලා අල කෑලි වලට කපලා දාන්න ඕනේ. තක්කාලිත් ගෙඩි දෙකක් විතර කපලා දාන්න. ඊළඟට මේකට දාලා තියෙන්නේ කහ කුඩු කෑලි මිරිස්. අවු මිරිස් දාන්න ඕනේ. ලුණු චුට්ටක් වැඩි දාන්න. ඊළඟට රම්පේ කරපිංච. ඒක දාලා තෙල් දාන්න ඕනේ. චුට්ටක් වැඩිපුර තෙල් දාන්න. ඊළඟට ලුණු සාමාන්‍යයෙන් ගොඩක් දාන්න එපා. බලලා දාමු. ඉස්සෙල්ලාම චුට්ටක් දාගන්න. එච්චරයි දාන්නේ. පස්සේ මේ චුට්ටක් අඩින් දාලා තෙල් ඔක්කොම ටෙම්පරාදු වුණාට පස්සේ දිය කිරි දාන්න. චුට්ටක් දිය කිරි දාලා අල එහෙම චුට්ටම්ම ගන්න. අල උයා ගන්න ඕනේ හොඳට තැම්බෙනකන්. දැන් බහලා තියන්න ඕනේ. මේ අද මේ විදිහට තමයි මම යුවේ. අපේ ආච්චි අම්මලා නම් යන්නේ එයා ටෙම්පරාදු කරලා ඒකට ඉඟුරු සුදු ලුණු කරපිංච රම්පේ ලුණු උළු හල් එහෙම දාලා හොඳට ටෙම්පරා මේ වේලිච්ච මිරිස් කපලා දාලා ඒවා ගොඩක් දාලා එහෙම ටෙම්පරාදු කරලා ඒකට මිරිස් කුඩු එහෙම දාලා තුනප කුඩු එහෙම අර ටෙම්පරාදුවට දාලා දිය කිරි දාලා ඉස්සෙල්ලාම මේ දිය කිරි අල එහෙම ලොකුවට කපලා දානවා. කපලා දාලා එයාලා දාන්නේ දෙහි තක්කාලිත් දානවා සියඹලා ඉස්මත් දානවා. ඒ හොද්දට මේ ඉස්සෝ එහෙම ඉස්සොත් දාලා උයා ගන්නවා. පස්සේ ඉතින් මිටි කිරි දාලා ගන්න ඕනේ. ඒ ක්‍රමයට තමයි ඉතින් අපගේ ආච්චි අම්මා එහෙම උයන්නේ. මේ වගේ යුවම රැට මේ දැන් අපිට රැට තෝනේ නම් ඉදියප්ප රොටි පාන් එහෙම කන්න මේ ක්‍රමයට යුවම රසයි. ඒකින්ද ඉතින් මම මේ විදිහට උයනවා. අපි දැන් කිරි දාගන්න යන්නේ. දැන් දිය කිරි දාලා තියෙන්නේ. දැන් මිටි කිරි දාන්නේ. දැන් දෙහි දාන්න ඕනේ. දෙහි ලොකු ගෙඩි නම් බෑවක් විතර පොඩි ගෙඩියක් නම් පොඩි දෙහි පොඩි ගෙඩියක් වගේ දාන්න. දැන් අපි රස බලමු කොහොමද කියලා. ලුණු ඇඹුල් බලමු. ගොඩක් දියාරුවට හදාගන්න එපා. චුට්ටක් උකුවට හදාගන්න. මනේ මේ ඉස්ස හොදි මේ බත් එකත් රසයි. ඉදියාප්පට නම් ගොඩක් පිට්ටු ඉදියාප්ප කන්න ගොඩක් හොඳයි. Bismillah. හොඳයි. චුට්ටක් ලුණු මදි. දැන් අපි ලුණු චුට්ටක් දාගමු. දැන් හරි. පොඩි ඉස්සෝ දාලා හදන්න පුළුවන්. සාමාන්‍යයෙන් මොන ඉස්සෝ දැම්මත් මේ විදිහට හදාගන්න මේ ක්‍රමයට රසයි. මම නම් මේ විදිහට තමයි හදන්නේ. නේද මේ ඉස්සෝ වලට මට පොඩි දෙයක් කියන්න අමතක වුණා. ඉස්සෝ හොද්දට මේ මුරුංගකොළ තියනවා නම් චුට්ටක් දාන්න. වැඩිපුර නෙවෙයි චුට්ටක් දාන්න. ඉස්සෝ තෙල් දානවා නම් ගොඩක් වැඩියෙන් දාලා තෙල් දැම්මම රසයි මුරුංගකොළ. සාමාන්‍යයෙන් ඉස්සෝ දැල්ලෝ කකුලුව මොනවා හදනවත් මේ අර සැර අඩු වෙන්න අපි මුරුංගකොළ දාන්න ඕනේ. ඒක මට කියන්න අමතක වුණා. දැන් මේ අම්මගේ කෑම දාලා තියෙන්නේ අද මේක තමයි මෙච්චරයි මම හදලා තියෙන්නේ. කැරට් වල තියෙනවා, බීට්‍රූට් වල තියෙනවා, ගොටුකොළ සම්බෝලයක් හදලා තියෙනවා.